හරි. සියලු දෙනාටම සුබ දවසක්. අද 24 වෙනිදා. අද 24 වෙනිදා තියෙන ඉවින් ගෝස්ට් පේපරේ ගණන් 11ක් තියෙනවා. ඒ ගණන් 11 තමයි සාකච්ඡා කරන්නේ. එතකොට අද මේ 24 වෙනිදා ඉවින් ගෝස්ට් එක. හරි. right. පළවෙනි ගාන කතා කරමු. දර්ශකාකාරයෙන් ලියන් තියෙනවා, ලඝු ආකාරයෙන් දීලා තියෙනවා. හරි. ලඝු 10 හරි. log 10 3 සමානයි 0.477යි 1ට. තියෙන්නේ මේකේතර දර්ශකාකාරයෙන් යද්දී මෙන්න මේ පැත්තින් එක්කෙනා එනවා අනිත් පැත්තට. පාදෙ එහෙම්මමයි 10 එහෙම්මමයි බලයක් විදිහට දිනනවා 0.71 සමාන වෙනවා 3ට. හරි. උදාහරණ ප්‍රශ්නාංක 1. ප්‍රශ්නාංක 2 ගන්න බලමු. ප්‍රශ්නාංක 2 කියන රුපියල් 60000ක් ණයටගත් අයෙක් වසරක් අවසානයේ 4800ක සුළු පොලියක් ගෙවවලු. අපෙන් අහනවා හරි පොලි ප්‍රතිශතය. හරි රුපියල් 60000ක් ණයට ගත්ත එක්කෙනෙක් හරි කිසියම් පොලි අනුපාතයක් යටතේ අපි ඒක දන්නේ නැති හින්දා x දාගත්තා. හරි ගෙව්වොත් මේ ණයක් ගත්තොත් එයා ගෙවනවා රුපියල් 4800ක පොලියක්. දැන් x උක්ත කරන්න. ඒ කියන්නේ x මේ පැත්තේ තනි කරන්න. හරි 4800 සමාන ලකුණෙන් අනිත් පැත්තේ තියෙනවා. මේ 60000 ලියනවා බෙදීමක් විදිහට 15. ඉරට ඉර යටට යනවා. හරි 100 එනවා ඉරෙන් උඩට. හරි 100 එනවා ඉරෙන් උඩට. දැන් කැපෙන ඒවා කපන්න 100.2යි මෙතන 0.2යි මෙතන 0.2යි මෙතන 0.2යි 48 6න් බෙදෙනවා කියන්නේ 100ට 8යි. හරි 100ට 8යි. තුන්වෙනි ගාන ත්‍රිකෝණයක් දෙනවා x ගේ අගය යනවා මේක සමද්විපාද ත්‍රිකෝණයක්. හරි සමද්විපාද ත්‍රිකෝණවල පාද සමානයි නම් ඊට සමග කෝණත් සමාන වෙනවනේ. හරි ඉතින් අපේ ත්‍රිකෝණය මම ටක් ගාලා දින්නම් ඔයාලා ගාව පේපර් එකේ තියෙනවා. හරි කොහොම ත්‍රිකෝණයක් තියෙනවා මෙහෙම ඉරිකැල් දෙකක් තියෙනවා. මෙතන x ඉන්නවා. මෙතන 55 ඉන්නවා. හරි 55 නේ 25ද 55. දැන් මෙයා 55යි නම් මෙයාට සම්මුඛයි මේ කෝණ මේ පාදයට මෙයන මෙයත් 55යි. ඒතර මෙන්න මේ ත්‍රිකෝණේ මේ දෙන්න එකතු වුනහම 110යි. එයා දන x සමාන වෙනවා 180ට. 110 අනිත් පැත්තට පයින්නවා. ඒ කියන්නේ 180 වෙන් 110ක් අඩු වෙනවා. ඒ කියන්නේ x 70වත්. හරි තුන්වෙනි එක හතරවෙනි ගාන හතරවෙනි ගාන පැයට කිලෝමීටර් 72ක ඒකාකාර වේගයෙන් ගමන් කරන මෝටර රථයක් මිනිත්තු 15ට යන්න පුළුවන් දුර. හරි පැය එකට හරි පැය එකට මක හදන්නනේ පැය එකකට කිලෝමීටර් 72. හරි අපෙන් අහන්නේ විනාඩි 15කට යන්න පුළුවන් දුර. එතකොට පැය එකක් කියන්නේ මිනිත්තු 60යි. මිනිත්තු 60යි. ඒත් 72යි. හරි. මිනිත්තු 15යි කියන්නේ 60න් 4න් එක. එහෙනම් මිනිත්තු 15ට යන්න පුළුවන් වෙන්නේ 72න් 4න් පංගුවකට. ඒ කියන්නේ 72 4න් බෙදුවා නම් හරි. 72 දෙකෙන් බෙදනවා කියන්නේ 36යි. 36 දෙකෙන් බෙදනවා කියන්නේ 72 4න් බෙදුවා වගේ තමයි. එහෙනම් කීයද? 18යි. කිලෝමීටර 18යි. right. ඊළඟ ගාන කුලක ගානක් තියෙනවා. හරි. ඒ මේලේ B තියෙන්නේ පුතේ රවුන්ඩ් එකම පාට කරන්න. හරි. ඒකයි කියන්න දෙන්නේ අපේ ළමයි ඔක දන්නවා. හරි. ඒ මේලේ B කියන්නේ රවුන්ඩ් එකම පාට කරන්න. මම කරන්නේ ඊට පස්සේ 6 වෙනි ගාන හරි ත්‍රිකෝණයක් තියෙනවා. බාහිර කෝණයක් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ ත්‍රිකෝණයක් තියෙනවා. හරි ත්‍රිකෝණයක් තියෙනවා. බාහිර කෝණයක් තියෙනවා 57යි. අපි දන්නවා ඔය බාහිර කෝණය හරි
අභ්‍යන්තර කෝණයේ සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වෙනවා. හරි. කොහොම ත්‍රිකෝණයක් තියෙනවා. මේ පැත්තට ඔන්නෝම බිඳිනවා. මෙයා 57යි කියනවා. මෙයා 22යි කියනවා. මෙතන ඉන්නවා x හොයන්න තියෙන්නේ. අපි දන්නා මෙන්න මේ 57 කියන කෙනා සමාන වෙනවා 22 ධන x ට. හරි. 57යි. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර කෝණයේ සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. හරි. ඒතර 22 එහා පැත්තට යනවා. ඒ කියන්නේ 57න් 22ක් අඩු වෙනවා. හරි. ඒතර කීයද? දෙකක් අඩු වුණා නම් 55යි 20ක් අඩු වෙනවා කියන්නේ 35යි. උත්තරේ 35යි. right. ඊට පස්සේ 7 වෙනි ගාන මිනිස්සු 6 දිනකට දින 3කදී වගා බිමෙන් 3න් 1 වැඩ. හරි. වගා බිමක් පිළියෙල කරන්න පුළුවන්ලු. මිනිස්සු 6යි දින 3යි. මිනිස්සු 6යි දින 3යි කියන්නේ මිනිස් දින කීයද? මිනිස්සු දින හැදෙනවා මිනිස් දින ගුණ වුණාම මිනිස්සු 6යි දින 3යි කියන්නේ මිනිස් දින 18යි. හරි. වගා බිමෙන් පිළියෙල කරන්න පුළුවන් 3න් 1යි. ඒ කියන්නේ මෙන්න මේ 18 සමානයි 3න් 1යි. හරි. එහෙනම් සම්පූර්ණ වැඩබිමම සකස් කරන්න නේ යන මිනිස් දින ප්‍රමාණය කිව්වම පුතේ 3න් 1ක් 18යි. එහෙනම් 18 3ෙන් ගුණ කරානම් 3ෙන් 3ම එනවා. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රමාණය නම් 18 3ෙන් ගුණ කරනවා කියන්නේ 18යි 18යි කිය 36යි 36යි 8යි 44යි 54යි. මිනිස් දින 54යි. මිනිස් දින 54යි. ඊට පස්සේ හරස් හරි ඒක ඉවරයි. 8 වෙනි ගාන 8 වෙනි ගාන සිලින්ඩරයක් තියෙනවා. හරස්කඩ වර්ගඵලය දීලා තියෙනවා. මෙහෙම හරස්කඩ වර්ගඵලය දීලා තියෙද්දී 2 5r වර්ගයේ එච්චනම්ම නම් ඒව දාන්න එපා. කෙලින්ම හරස්කඩ වර්ගඵලය මෙන්න මේ හරස්කඩ වර්ගඵලය හරි ගුණ කරලා දාන්න දිගෙන් එහෙම නැත්නම් උස දුන්නොත් උසෙන් අපිට දීලා තියෙනවා 2.25 කියලා දීලා තියෙන්නේ. දිග දීලා තියෙනවා සෙන්ටිමීටර් 200ක්. 200න් ගුණ කරන්න. හරි. කොහොමද මෙයා ගුණ කරන්නේ? ලේසි ක්‍රම භාවිත කරනවා නේ. 100න් ගුණ කරා නම් දශම තිත දෙකක් යනවා. ඒ කියන්නේ 225යි. 200න් ගුණ කරනවා කියන්නේ එහෙනම් 450යි. 450යි මොනවද? ඝන සෙන්ටිමීටර. හරි. ඝන සෙන්ටිමීටර. සම්භාවිතා ගණන් තියෙනවා ලේසි. පෙට්ටියක A වර්ගයේ හා B වර්ගයේ සියඹලා රැසිති මෙන්ම අඹ රැසි ටොපි පහත ප්‍රමාණ වලින් තියෙනවා. අඹ ඒවා 6යි. හරි. B පෙට්ටියේ අඹ ඒවා 9යි. සියඹලා ඒවා A පෙට්ටියේ 11යි. B පෙට්ටියේ 14යි. හරි. මම අඹ කියලා එකක් තියෙනවා. අය සියඹලා කියලා එකක් තියෙනවා. A පෙට්ටිය කියලා එකක් තියෙනවා. B පෙට්ටිය කියලා එකක් තියෙනවා. හරි. A පෙට්ටියේ අඹ 6යි. B පෙට්ටියේ 9යි. මෙතන 11යි. මෙතන 4යි. අපෙන් අහනවා ටොපියක් ගත්තාම අඹ රස වෙන්න සමභාවිතාව. අඹ ටොපි ඔක්කොම කොතරක් තියෙනවද? 6යි 9යි 15යි. ඔක්කොම ටොපි කී 15යි 30යි. හරි. එහෙනම් 30න් 15යි. තවන සුළු කරලා දෙකෙන් එකයි කියලා තියන්න පුළුවන්. හරි. 10 වෙනි ගාන විජීය භාගයක් තියෙනවා. x ගෙන් 2 අඩු කරනවා 3x ගෙන් 5. හරි. 2 ඉන්නවා හරි x ඉන්නවා අඩු කරනවා 5 ඉන්නවා 3x. භාගන පුතේ හරේ සමාන කරන්න ඕනේ. ඒ කියන්නේ හරේ සමාන කරන්න මේ x ගුණ කරනවා 3ෙන්. මෙයත් එහෙනම් 3ෙන් ගුණ කරගන්න වෙනවා. දේවරස් 3 6යි x රත් 3 3ix අඩු කරා මෙතන 5යි මෙතන 3ix මයි 6න් 5 කඩනවාම 1යි යට 3ix මයි. right 10 වෙනි ගානත් ඉවරයි. 11 ගණන් 11 නේ දුන්නේ. 11 වෙනි ගාන එන්නේ. හරි වල පෝස් කරලා බලන්න මම මකලා දානවා ටක් ගාලා. ලියා ගන්න බැරි වෙනවා. 11 වෙනි ගාන
පහත දැක්වෙන්නේ PQRS රොම්බසයක්. රොම්බසයක් කියන්නේ සමචතුරස්‍රයට ගහන පයි. දැන් රොම්බසේ පාද සමානයි. හරි. ඒතර මෙයා සමානයි. කොහොමද කෝත් තියෙනවා. මෙතන 50යි කියලා දීලා තියෙනවා. සමාන්තරයි කියන්නේ ඊටලක් දාලා තියෙනවා. හරි. අපිට දැන් අහනවා QRS කොහෙද Q? S මෙතන Q මෙතන R මෙතන. මෙන්න මේ කෝණේ අගය යනවා. හරි. දැන් අපි දන්නවා පාද මෙන්න මේ ත්‍රිකෝණය ගත්තාම මෙන්න මේ ත්‍රිකෝණය ගත්තාම පාද සමානයි පාද දෙකක් සමානයි. ඒ කියන්නේ සමද්විපාද. ඒතර මේ පාදෙට මේ කෝණය මේ කෝණයට මේ පාදෙලා මෙයා 50ක් වෙනවා. හරි. ඔය ත්‍රිකෝණ දෙක සලකපුවාම 50යි 100යි මෙතන අනිවාර්යෙන් කීයක් වෙනවද? 80ක් වෙනවා. එහෙනම් මෙතන රොම්බසයක් කියන්නේ සමාන්තර ආශ්‍රයක්මනේ. හරි. පාද සමාන සමාන්තර ආශ්‍රයක්. එතන මේ සමාන්තර ආශ්‍රයක ලක්ෂණ සමා සම්මුඛ කෝණ සමානයි. එතන මෙයා 80යි නම් මෙයාට කෙලින් ඉන්න කෙනා 80යි. ඒ කියන්නේ QR සමානයි 80ම. හරි. ගත්ත විදි බලන්න සමදීපාද කරගත්තා 50යි 50යි ගත්ත එහෙනම් මේ 80යි 80 එයාට සම්මුඛ වෙනත් 80යි. හරි. එහෙනම් අද ගණන් 11 අතනින් ඉවර වෙනවා. මේ ගණන් සියල්ල පන්තියේදී හදාගෙන ඉන්න කියලා හැමෝටම කියනවා සුබ දවසක්.